අයි ළමයි ඔයාලට කොහොමද? මම මේ ඉන්නේ ෆැමිලි මෙඩිසින් සෙන්ටර් එකේ. අපිට ෆැමිලි මෙඩිසින් අපොයින්ට්මන්ට් එක මාසයක් විතර තියෙනවා. එතකොට මේ මාසය ඇතුළත අපි හැමදාම උදේ 8 ඉඳලා 12 වෙනකන් ඒන පේෂන්ට්ලාගේ හිස්ටරි එක්සැමිනේෂන් කරලා කන්සල්ටේෂන් රූම් වලට ගිහිල්ලා අපි ඉගෙන ගන්නවා. එක දවසක් තියෙනවා අපිට කරන්න තියෙන්නේ ඒන පේෂන්ට්ලාගේ බ්ලඩ් ප්‍රෙෂර් බලන එක, weight එක, height එක බලන එක, ඒව බලලා අපිට රෙකෝඩ් කරන්න තියෙනවා. ඔය රාකවල තියෙන්නේ පේෂන්ට්ලාගේ තොරතුරු එක මාසවලට ආපු පේෂන්ට්ලාගේ තොරතුරු ඒගොල්ලෝ ආයි ආවොත් අපිට ඒවා පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මම මේ අද දවසේ බ්ලඩ් ප්‍රෙෂර් බලනවා පේෂන්ට්ලාගේ weight height එක බලනවා. හොස්පිටල් එකකට වඩා වෙනස්. මෙතනදී පේෂන්ට් කෙනෙක්ට පර්සනලයිස් and ප්‍රයිමරි කෙයා එකක් තමයි දෙන්නේ. ඒ කියන්නේ මුලින්ම පේෂන්ට් කෙනෙක් එන්නේ මේ වගේ තැනකට. එතකොට එහෙම ආවහම අපි පේෂන්ට්ගේ තියෙන ඔක්කොම ප්‍රශ්න ගැන කතා කරනවා. එයාගේ තියෙන අමාරුකම් ඔක්කොටම අපි විසඳුම් හොයන්න උත්සාහ කරනවා. මෙතනදී ඇත්තටම සිද්ධ වෙන්නේ මෙතනට එන පේෂන්ට්ලාගේ රෝග ලක්ෂණ ඒවා ගැන අහලා ඒගොල්ලන්ගේ රෝගය තීරණය කරලා කන්සල්ටන්ට්ලා ඊට පස්සේ ඉන්වෙස්ටිගේෂන් ලියනවා. ඒ ඉන්වෙස්ටිගේෂන් ෆැමිලි මෙඩිසින් සෙන්ටර් එකේම සමහර ඒවා තියෙනවා. ෆුල් බ්ලඩ් කවුන්ට්, ලිපිඩ් ප්‍රොෆයිල් වගේ, ෆාස්ටින් බ්ලඩ් ෂුගර් වගේ ඒවා ෆැමිලි මෙඩිසින් සෙන්ටර් එකේම බලා ගන්න පුළුවන්. මෙතන සිද්ධ වෙන දෙයක් තමයි රිෆරල් ලියන එක. ඒ කියන්නේ හොස්පිටල් එකට රිෆරල් එකක් ලියනවා. දැන් ඔක කවුරු හරි පේෂන්ට් කෙනෙක් ආවා පපුවේ අමාරුවක් එක්ක. අපි ඒක සස්පෙක්ට් කරොත් heart attack කියලා අපි මෙතන ඉඳලා රිෆරල් ලියනවා හොස්පිටල් එකට. කියන්නේ ෆැමිලි මෙඩිසින් සෙන්ටර් එකේ ඉන්න කන්සල්ටන්ට් සර් හරි මැඩම් හරි රිෆරල් එකක් ලියනවා හොස්පිටල් එකේ ඉන්න කන්සල්ටන්ට් කාඩියොලොජිස්ට් සර්ට හරි මැඩම්ට හරි මේ පේෂන්ට්ව බලන්න එයාගේ පපුවේ අමාරුවක් තියෙනවා කියලා විස්තරයක් ලියලා එයාගේ පොඩ්ඩක් එයාව බලන්න කියලා අපි රිෆරල් එකක් ලියනවා. මෙතන හොස්පිටල් එකකට වඩා වෙනස් වෙන්නේ ළමයි හොස්පිටල් එකේදී ගොඩාක් පේෂන්ට්ලා එන නිසා එක පේෂන්ට් කෙනෙක්ට වෙන් කරන්න වෙන්නේ පොඩි කාලයයි. හැබැයි මෙතනදී එක පේෂන්ට් කෙනෙක් එක්ක ගොඩාක් වෙලා කතා කරනවා. එයාට තියෙන අමතර ලෙඩ වුණත් අඳුර ගන්න පුළුවන්. එහෙම කතා කරාම තව අර ඩොක්ටර් පේෂන්ට් රිලේෂන්ෂිප් එක හැදෙනවා. ඩොක්ටර් ගැන ට්‍රස්ට් එකක් ඇති වෙනවා පේෂන්ට්ලාට. ඒ නිසා මෙතන ෆැමිලි මෙඩිසින් සෙන්ටර් එකේ හොඳ කෙයා එකක් පේෂන්ට් කෙනෙක්ට ලැබෙනවා. මෙතනට එන ගොඩාක් පේෂන්ට්ලාට තියෙන්නේ දියවැඩියාව, කොලෙස්ටරෝල්, බ්ලඩ් ප්‍රෙෂර් වගේ ඒවා. ඇත්තටම ඒකට ගොඩාක් හේතුව තමන්ගේ තියෙන වැරදි ආහාර පුරුදු සහ ව්‍යායාම නැතිකම. ඇත්තටම අපි පාලනය කරන්න බලන්න ඕන. එතකොට අපිට නිරෝගී ජීවිතයක් ගත කරන්න පුළුවන්. නැත්තම් ඔය දියවැඩියාව, කොලෙස්ටරෝල්, ප්‍රෙෂර් වගේ ඒවා ගොඩ කාලයක් තිබ්බොත් හෘදයාබාධ වගේ තත්ත්ව ඇති වෙනවනේ. ඒවා අපිට මුලින්ම අයින් කරගන්න පුළුවන් ඔය ටික පාලනය කරගත්තොත් හරියට. දෙන පේෂන්ට්ලා ඇත්තටම ඊට පස්සේ තමන් ගැන කෙයා කරන්න පටන් ගන්නවා. ඇත්තටම ළමයි ඩොක්ටර් කෙනෙක් වෙන එකේ සතුටක් තියෙනවා. ඒ කියන්නේ පේෂන්ට්ලා සනීප වෙලා යද්දී අපිට මාරම සතුටුයි ළමයි. ඊපස්සේ හවස අපිට ෆොරෙන්සික් ඩ්‍රාමා ඩාන්සින් ප්‍රැක්ටිස් තිබුණා. මුළු බැච් එකම ඒවට ප්‍රැක්ටිස් වෙනවා මුළු හවස රෑ පුරාවටම. එතකොට